Nida is here with the brand new video මචං. ඉතින් අද ගෙනල්ලා තියෙනවා සුපුරුදු පරිදි solo versus solo match එකක්. ඉතින් ස්කෝඩ් පිටින් බාන්න ඉතින් අපි ඉතා B2 කියලා නෙමෙයිනේ මල්ලි. පුළුවන් විදියට ගහගෙන යනවා මේ දවස් ටික මචං. හරි අමාරුවෙන් ඉතින් ගහන්නත් අමාරුයි. තාම මට ලෑන්ඩින් බෑ. ලෑන්ඩින් පොඩ්ඩක් කෙස් බලමු අපිට ලෑන්ඩ් කරගන්න පුළුවන් වෙද කියලා අදාළ ස්ථානයට අපේ සුපුරුදු වාසස්ථානයේ නිවහන. ඉතින් යන ගමන් ඉන්නේ බලමු. මචං චූට්ටක් මදි වුණා මට අවුලක් නැහැ මචං. එල් ගෙදරට බාගන්න පුළුවන් වෙනවා. ඒකෙන් තමයි ඉතින් කේස් එකක් නැහැ. ඩයල් එක පැන්නමාත් එක්ක ඌත් මේ ළඟට බැන්නේ. ආපෝ කාලා කන්නි ගන්න එක ඌ යට මං හිතන් ඉන්නේ. බලමු. අම්මේ යකෝ තව පොඩ්ඩෙන් ඉවරයි. ඉතින් බලහන්කෝ. අරු හරියට ගැහුවා නම් එහෙම ඉවරයි. බොට්ටු තලලින් හොඳයි ඉතින් අපිට. ඒක හැලුවා මචං. දෙකේ චොටිය තමයි ඉතින්. ඒ කාලේ නම් දෙක ගහපු ගමන් මේකෙනුත් ඉවරයි. දැන් නම් හරි අමාරුයි දෙකෙන් බේර ගන්න. දැන් හතරක්වත් ගහන්න ඕන ඒත් මැරෙන්නේ සමහරලාට. බලමු මොනවද තියෙන්නේ කියලා. නයිස් ෆෝස්කෝප් එකක් තියෙනවා ගැම්මට. අර ගහපු ඩයල් එක ලොයෙත් ආයේ මේ හරියටම බහින්න ඕනේ පොතේ හැටියට. හරිද? කයිල්ලා ආයේ පලිය ගන්න මටම ගහලා යනවා. බලහල්ලම බුරුණා. ඉතින් මෙන්න මේ තව බැස්ස වීක් පැත්තරත් බලමු මොකද වෙන්නේ කියලා. සද්ද පොඩ්ඩක් වැඩි කරගමු ගැම්මට. උලක් නේ අඩු යම්මේ මං කීවේ අරුද කොහෙද ෂුවර් එකට අරු ඊ දැක්කනේ මං කී දෙක හෙව්වට වැඩක් නැහැ කියලා අඩු බෝල්ල අඩ අම්මේ බලහන් අර හිලාස් දෙනුත් ගහනවනේ ගස් බල්ල දැක්කද මයි ඩියර් ප්‍රින්ස් ඈ චොටියෙන් දෙකක් ගෙහුවා වැඩක් උන්නේ නැහැ ඒක එක තැන දැන් කියන්න එපා කකුල් දෙකට ගැහුවේ කියලා හරි බං දෙකක් ගැහුවානේ මැරෙන්න එපා පොතේ හැටියට මැරුන්නේ නැහැ ඉතින් දැන් තමයි අල්ලන සෙල්ලම් කරන්න වෙලාව බලමු ඩයල් එක මට හෙච්චි දෙන්න උත් පැන්න කොහෙට හරි දිම තමයි ඉන්න ඩයල් එක let's go where are you bitch where are you ඔන්න ඔය වෙලාවට තමයි පපුව ඩිඩ් එක ගන්න දැන් බලන්න පොර හොයා ගන්නත් නැහැ කෝ ඩයල් එකකින් ඉන්නවා බලමු නයිස් මචං හරිනේ දැන් අමාරුව මහත්තයෝ ඈ එකපාරක් කාලා දෙපාරකටත් කෑවා මට හොඳ වැඩේ එනම ගාපන් එනම කුලෝලම් පලයන් නෑ මිනිස්සුන්ට එහෙම බයින්න හොඳ නෑ මෙන්ස් හරිද කවදා මිනිස්සෙක්ට බයින්න එපා ඕකේ වලියක් ටුක්කමු මේ පැත්තෙන් ටුක්කමු හරිනේ අමාරු බෝල් එකකුත් දාගත්තා කොහෙද අයියෝ ගන්න එකක් කරගත්තා නම් හරි තලාගමු යම්මට එනම ඉන්නවා බර සෙට් එකක් මචං පීක් පැත්තට එන්න හරිද තර්ඩ් පාර්ටි එකු සෙට් වෙලා තියෙන්නේ මං හිතන්නේ ඩයල් එකක් ඉන්නවා බලමු ගැම්මට ඊසි අන්ටැප් ඊසි අඩු වලියකිති කුචු ගවන්නවා මහත්තයෝ හරි ගාපා අම්මේ ඔහොම ගහන්න එපා ඉතින් විහිළුවන්නේ කරේ ඩයල් එකක් ඉන්න අපි මිරිගමු වන් ටැප් ගහilla හරියන්නේ අන්ටැප් ගහilla හරියන්නේ මිරිගිල්ලක් තමයි තියෙන්නේ ඔතාගමු හරි අපි මිරිගමු කෝ ඩයල් එක හිටියා දැක්කනේ ඊසි වන් ටැප් දැක්කනේ ඇඟට වන් ටැප් හරි නයිස් එකට දාගත්තා මචං කිල් 5යි ගැම්මට අතන ලෙවල් 3 වෙස්ට් එකක් තියෙනවා ඒක ගන්න හිලා කණ්ඩ වෙයිද දන්නේ නැහැ කවන්න යමල්ලා ඒක ගන්න තව ඉන්න ඉන්නවා බර සෙට් එකක් කොහෙන් වදිද්ද දන්නේ නැහැ අම්මට සිරි අර පැත්තේ ඉන්නවා බලමු මොකද එන්නේ කියලා ඒ පැත්තට පොඩ්ඩක් කුචු කවන්න ගියොත් හොඳයි කියලා මට හිතෙනවා කිල් 5කුත් තියෙන ඕනෙත් නැහැ හැබැයි කමන්නේ අපිට අර ඉඳලා පුරුදු නැහැනේ මචං හරි අමාරුයි අපි ප්‍රෝ ප්ලේයර්ස්ලානේ මචං හර නිකන් ඉන්න බෑ මචං ගහන්න ඕනේ මම බාන්න ඔය තියෙන බඩු කැලි ඔක්කොම දාගෙන යන්න ඕනේ යම්මට අන්න අතන වෝල් පාරක් හදුනා අතන වෝල් පාරක මෙහෙන් තමයි ගහන්න උට බලමු අපි ගිහිල්ලා මොකද තත්තේ කියලා උට ගහලා මචං හරිද ආන් ඩයල් එකකින් ඉන්නවා යම්මේ අපා උන්ට වදින්නේ නැහැ නේ නයිස් සාර්ථක ලෙස කිල් 6යි ආව් මෙතන ඩයල් එකක් ඉන්නවා MP40 ගමු ගැම්මට ජාතික ගන්න එක මෙන්න මෙතන බැම්මේ හැම පැත්තේ ඩයල් එකක් ඉන්නවා බං ඌ එළියට එන්නේ හරිද ඇතුලේ යම මයන් අපි හරිද ඇතුලෙන් ගිහිල්ලා හැම පැත්තෙන් මේක කයිනාලෝ වෙත්ත ඩයල් එක ආවා ගැව්වා අඩු යේ ගහන්න එපා යකෝ අඩු යම්මේ උතපන් හැංගිලා උතපන් මෙඩියක් මහත්තයෝ යම්මේ කොහෙන් වදිද්ද දන්නේ ගැම්මට මෙඩියක් දාත් මචං රෙද්දත් රිපෙයාර් කරගත්තා දැන් ඉතින් ෆයර් වෙලා ඉන්නේ මචං දැන් හරිද රෙද්දට තව රිපෙයාර් පාරක් දාමු දැන් අඩු
බෝලුත් නෑ වෙඩිත් නෑ මොනවත් නෑ පොඩ්ඩක් හිටපල්ලා හරෙන් යකෝ හරෙන් බය නෑ එකට කොහෙද යකෝ දුවන්නේ මම මෙහෙ ඉන්නේ මාර ඩයල් යන්නේ කවන්න මේ මෙඩියක් කොතාගමු ගැම්ම මෙඩි කොතාගමු මං අරු යනවා උගේ පස්සේ හඹා ගිහලා පහර දෙමු කැව්වා ඊසි පේනානේ වන් ටැප් පීසි මචං B2K දැක්කනේ පොල්ලෙම වනලා ගන්නවා ඊට පස්සේ වන් ටැප් එක ගහලා ඒවා ෆැක්ට්ස් මචං මං කල්නු කියවල මට ෆැක්ට්ස් මයින් විතරයි කියලා අර වන් ටැප් එකක් යොදුනා හම්බන්නේ යාර හිතලා ගහුවා වගේ පොල්ල වනපන් එතකොට තමයි අර මේ බලන එක්කුණත් හිතන්නේ අම්මෝ මූණන් වැඩකාරයෙක් කියලා ඌවා තමයි ෆැක්ට්ස් මචං හරිද හැමතැනම නෑ මේවා හරිද අම්මලුඩු අන්න නෙමෙයි ගියා මචං ෂොප් එක පැත්තට යමන් බලන්න මේ පැත්තට ඩයල් එක ලොවේ ෂොප් එකට තමයි යන්නේ නැත්තේ හලෝ ඩයල් එක ඉන්නවා මචං ගැම්මට අඩුයි දාපල්ලා තියෙන ඔක්කොම දාපල්ලා බෝලයි ඔක්කොම දාපල්ලා ගහපන් ආයිස් දැක්කනේ දැඟටම ගහලා මරන්න මචං දැන් සෙල්ලන්නේ නැහැ කොල්ල එනන්නේ ඔටු අපේ අම්මේ වම්මු හැමතැනම ඇවිල්ලානේ දැක්කනේ ඩැමේජ් කරලා තියෙන දැන් මචං IQ භාවිතා කරලා මම දාන්න යන්නේ ග්‍රේඩ් එක ග්‍රේඩ් දාන්න ඕනේ නෑ නේ ඉතින් නේද උපේන්ඩි ඉදින් යන් ග්‍රේඩ් දාන්නේ මොකද මේ ආකාරයට ගැම්මට පේනවනේ රෙපෙයා කිට් එහෙම ගහගෙන කිල් 9ක් ඔව් ගැම්මට කිල් 9ක් මචං ලෝක වර්තාවක් මේ අවස්ථාවේදී යෝ මිටියෙන් තලා ගන්න MP40ට ගැම්මට ලෝක වර්තාවක් ඌ මචං තව එනිමියෙක් ඉන්නවා කිල් 10යි වාසි B2K ලට එන්න කියන්න කවුත් අද ඉන්නේ ඔය වයිට් පෝපර් අඩු මචං මේ පොඩි ප්‍රශ්නයක් වුණා මචං එතන හරි එහෙම වෙනවා මිනිස්සුනේ මචං යන්නේ කන්නේ අර බෝලෙත් මේ මචං මොකක්ද වුණා මචං මට බෝලේ දා ගන්නත් බැරි වුණා හදිස්සියට anyway සෙට් එක වෙනා එලකිරි ජය වේවා